හරි ළමයි ඔන්න අපි දැන් රෝල් ප්ලේ එක බලාගත්තා. දැන් තියෙන්නේ ඇක්ටිවිටි එක කරන්න. ඔයාලා ඇක්ටිවිටි එකට ආන්සර්ස් ලියලා නැත්නම් ඔන්න මම ඔයාලට හෙල්ප් කරන්නම් ඇක්ටිවිටි එක කරන්න. ඊට කලින් දැන් මම කලින් කියලා දුන්නනේ මේ පාඩම ක්ලාස් එකේදී නොතේරුණු තැන් තියෙනවා නම් පාඩම බලාගෙන තනියම ආන්සර්ස් ලියන්න try කරන්න. ඊට පස්සේ අමාරු ප්‍රශ්න නැත්නම් ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔන්න ආන්සර්ස් ටික මම කියනවා. What is their new class? Activity 1 එකේ මුලින්ම read the role play and answer කියලා තියෙනවා. role play එක කියවලා පිළිතුරු සපයන්න ඕනි. Question number 1. What is their new class? What is their new class? What is their new class? What මොකක්ද? their ඔවුන්ගේ new class අලුත් පන්තිය. මොකක්ද මෙයාලගේ අලුත් පන්තිය? අපි දැන් දන්නවා මෙයාලගේ අලුත් පන්තිය තමයි grade 6A. grade 6A. මෙයාලගේ අලුත් පන්තිය තමයි grade 6A. එහෙනම් අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. Who are the friends? Who are the friends in grade 6A? Who? WHO. Who? මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබුණොතින් උත්තරේ වෙන්නේ කෙනෙක්ව. එහෙම නැත්නම් ගොඩක් අය වෙන්නත් පුළුවන්. Who? සාමාන්‍යයෙන් කවුද කියලා තමයි අහන්නේ. කවුද? Friends. යහළුවෝ grade 6A. in grade 6A. grade 6A එකේ ඉන්න යහළුවෝ කවුද කියලා අහනවා අපි. කවුද එහෙනම් යාළුවෝ? අපි දන්නවා දැන් සුදේව සහ යෝග අනිවාර්යෙන්ම ඉන්නේ grade 6A. ඒ වගේම මෙන්න මෙතනදී යෝග අහනවා සුදේවගෙන් විස්මි and ආකිල් here. විස්මි ආකිල් දෙන්නත් grade 6A එකේදී ඉන්නේ කියලා. හැබැයි සුදේව උත්තර දෙන්නේ යෝගට විස්මි නම් ඉන්නවා. විස්මි is here but ආකිල් is not. එහෙනම් grade 6A එකේ යෝග සුදේව ඊට අමතරව විස්මිත් ඉන්නවා. තව මෙන්න මෙතනදී කියනවා රාජ් is also in our class. රාජ්. එහෙනම් අපිට ලියන්න පුළුවන් සුදේව යෝග විස්මි රාජ්. මෙන්න මේ යාළුවෝ හතර දෙනා තමයි grade 6A එකේ ඉන්නේ. තුන්වෙනි ප්‍රශ්නය. Which friend is not in grade 6A? Which friend? මොන යාළුවාද? Which friend? මොන යාළුවාද? is not නැත්තේ in grade 6A. grade 6A එකේ නැත්තේ මොන යාළුවාද කියලා තමයි මේ ප්‍රශ්نين අපෙන් අහන්නේ. එහෙනම් කවුද grade 6A class එකේ නැත්තේ? ආකිල්. ආකිල් නේද? ආකිල් is not in grade 6A. එහෙම නැත්නම් ආකිල් කියලා විතරක් ලිව්වත් ආන්සර් එක හරි. හතරවෙනි ප්‍රශ්නේ. question number 4. What are Vismi and Raj doing? What? මොකක්ද? මොනවද? විස්මි සහ රාජ් doing කියන්නේ කරමින් ඉන්නේ. විස්මි රාජුයි මොනවද කරමින් ඉන්නේ? එයාලා මොනවද කරමින් ඉන්නේ? මෙන්න මේ රෝල් ප්ලේ එකේ මෙතනදී යෝග අහනවනේ අනිත් අය කෝ කියලා. Where are the others? මෙන්න මේ යෝග අහන ප්‍රශ්නෙට සුදේව උත්තර දෙනවා They are arranging the class. They are arranging the class. එහෙනම් අපිට උත්තරේට මෙන්න මේ ටික ලියන්න පුළුවන්. එයාලා පන්තිය සකස් කරමින් තමයි ඉන්නේ. What are Vismi and Raj doing? විස්මි රාජුයි ක්ලාස් එක ඇතුලේ එයාලා ක්ලාස් එක arrange කරන ගමන් ඉන්නේ. They are
arranging the class. ඔන්න අපේ අවසානම ප්‍රශ්නය. Question number 5. Write down a list of things you would do on your first day in a new class. මේකෙන් කියන්නේ write down ලියන්නලු list එකක්. මොන list එකක්ද? write down ලියන්න a list එකක්. list of things දේවල්. මොනවද දේවල්? ඔයා you would do on your first day in a class. First day in a new class. ඔයාගේ අලුත් පන්තියට ගියපුවාම ඔයා අලුත් පන්තියකදී කරන දේවල් ලයිස්තුවක් ලියන්න. හරි අපි ලියමු. මොනවද අපි සාමාන්‍යයෙන් කරන්නේ අලුත් පන්තියකට ගියපුවාම? අපිට පුළුවන් මෙහෙම ලියන්න. meet new friends. මේ රෝල් ප්ලේ එකේ වගේ අලුත් යාළුවන්ව meet වෙනවා. අලුත් යාළුවන්ව මුණ ගැහෙනවා. ඊට පස්සේ arrange the classroom එක ලස්සනට arrange කර ගන්නවා. තව මොනවද? introduce myself to the teacher and the friends. ටීචර්ටයි ඔයාගේ යාළුවන්ටයි ඔයාව ඉන්ට්‍රොඩියුස් කරනවා. මෙන්න මේ වගේ දේවල් වලට ලියන්න පුළුවන්. එහෙනම් ඔන්න ඇක්ටිවිටි එකේ පළවෙනි කොටස අපි කරලා තියෙන්නේ. පාඩමත් හොඳට බලාගෙන ඇක්ටිවිටි එකට ආන්සර්ස් ලියන්න.